Hello boys and girls. What the kind of poppy played one ekata ගහන්නද PC එකේ ගහන්න PC එකට නේද අමර එක්සා මොබයිල් එකෙන් ගහනවා chapter 1 එක හරිද දැන් ඔලියම බලමු අපි කොහොමද වෙන්නේ කියලා loading screen එක ඔන්න game එකට ආවා දැන් ගහට තමයි තියෙන්නේ මුලින්ම බලමු අතන දොරක් තිබ්බා ඒකට පාට ටික ගලවන්න ඕනේ මේක තියෙන කාණ්ඩ මෙන්න udah bakina kulai rosai ratu ipot makadda paadam matane gila balum metro tika set tape එකක් තියෙනවා අපි ගිහලා එතනට දාමුද කොයිද ඔය තියෙන්නේ එතනට දාන අපි දැන් යන්න ඕනේ අතන දොර ගාඩ එතන තමයි බට්ට තියෙන්නේ හරිද පොඩ ලැග් එකක් යනවා පොඩ හරි හරි ගියාද hello වෙන්නේ හරි දැන් හරි ගියා friends කොලයි නෑ කරේ ඉතින් කොලයි රෝසයි කහයි රතුයි ඒ පාට තමයි ගලපන්නේ නැහැ දුර යන friends ඔලක් නෑ දැන් මෙතන මේක දාන්න ඕන අනිවාර්යෙන් මේකට හරි දැන් අරක ප්ලේ වෙනවා මල කරදරේ අපරායි දැම්මේ කොපිරයිට් අදී දන්නෙත් නෑ හරිද වැදුනා තියෙන මොනවා කරන්නේ අපි කියලා මොනවා කරන්නේ හරි friends මේක chapter 1 එක හරිද chapter 2 එක ඕනනම් කමෙන්ට් එකක් දාලා යන්න එකක් ගේනවා හරිද කොහොම හරි ගේනවා PC එකක් අරගෙන හරි ගේනවා දැම්මොත් තමයි ගේන්නේ නැත්තම් ඒක ගේන්න බෑනේ මම දන්නේ නැහැ ඔයාලා කැමති games ගේන්න දන්නේ ඒක ගේන්නෙත් නෑ හරිද කමෙන්ට් එකේ දාන්න ඕන chapter 2 එකයි chapter 3 එකයි ඕන දාන්න හරිද ගේනවා අනිවාර්යෙන් සතියකට එකවරක් හරි ගේනවා හරිද games අපේ channel එකේ reach එකත් අඩු වෙලා තියෙනවා මේ දවස් ටිකේ දාන්න බැරි වුණෙන්ද අපි ඒක ගන්න ඕනේ දැන් ඉස්සරහදී හරිද subscribersලා 20 ගහන්න ඕනේ 19යි දැන්ට ඉන්නේ 19 20 ගහන්න ඕනේ 20 ගහන්න තාම එක්කෙනයි අඩු හරිද subscribe කරලා නැති අය දැන්ම subscribe කරලා එකතු වෙන්න අලුතෙන් ගන්න අය දැන්ම subscribe කරලා එකතු වෙන්න like එකකුත් දාන්න හරිද හරි ඒක කරා දොර යනවා ඒ අත දා ගන්න ඕනේ අපි ඕමෙත් හරි ඔන්න දැන් අත හරිද ඔන්න හොව ගන්න නැත්නම් කොහොමද අත ගැම්මක් තමයි අපි ඔතන අස්සට යන්න ඕනේ අත දොරක් තියෙනවා ඒකට අත තියන්න හරි ඒකෙන් තමයි දොරවල් ඕපන් කරන්නේ මේක පොඩ අත දාලා බලමු කොහොමද ළඟට වෙනවා උළු කඩන් යනවා ඒකේ ඔයාලා දාලා බලමු හරි PC එකේ තරම් මේක ගොඩක් කළා යනවා loading progress කියලා දෙන උඩි ඒ නැති වලට අම්මට අරන ඉන්න පොපි හරි අපි මේකට අත තියන්න ඕනේ හරි ඊට පස්සේ මෙයාගේ යතුරක් මත වෙනවා නේද දැන් ඒ යතුර ගන්න ඕනේ අපි හරිද එක කලින් තිබ්බේ නැහැ එතන දැන් ආවිලා තින්නේ මෙතනින් ඇතුළට යන්න ඊට පස්සේ මෙතන දෙකට තමයි කී එක ඕනේ හරිද දැන් අතරින් ගිහලා කරන්ට් එක දෙන්න තමයි තියෙන්නේ ඊට පස්සේ තමයි හොඳ භීෂණේ පටන් ගන්න දැම්ම නෙවෙයි ඒකත් අන්තිම කොටසේ තමයි ඒක බලා ගන්න පුළුවන් එතකන් ඉන්න ඕනේ එකතු වෙලා අපිත් එක කාවෙන් එක අරින්න හරි දැන් ඒක කරන්ට් එක ගන්න තමයි තියෙන්නේ අපි මෙතනින් තියා ගියාම බලන්න අර හෙට ගියා මේක වැද්දුවා ඒකත් හරි මෙතන වැද්දුවා හරිද ෆ්‍රෙන්ඩ්ස් ඒකට කරන්ට් එක ආවා දැන් බලමු ගිහලා අම්මට කොපියා නැහැ සාරි දැන් හරි දැන් අර කඩත් තියන්න පුළුවන් ඒත් මම අත තියන්න පොඩක් බලන්න ඕනේ ගිහලා හරිද පොඩක් තියලා බලමු අපි තෙන්ද අස හිතේ වෙලොත් අප්පම්බට අයිය නම් නෑ පට්ට වෙලාවක් යනවා ඉතින් ඒක ලෝඩ් වෙන්න හරිද අම්මා අහුවෙන්න අතන අතක් තියනද අම්මට පොපි ගියත් පොඩක් ගිහලා බලමු අපෝ රතුරත් තෙරෙන්න බලන දුර ඇරෙන්නෙත් නේ කී කාඩ් එකක් කරන මොකක් හරි ඕන නැති එතන දුර ඇරෙන්නේ නැහැ කොහොම හරි බලමු මේක පස්සේ යන අතන පයිප් අපි පුරා දුවද කොපි එකේ අඩි සලකුණු තියෙනවා හරිද හරි මෙතන උඩ තමයි යන්න තියෙන්නේ කොපි ප්ලේට් part 2 ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ගේනවා ඔයාලට ඉල්ලුවොත් හරි ඒකත් හරි කොහොම හරි බලමු කොහොම හරි ගහන්නද අද ෆුල් ගේම් එක අනිවාර්යෙන් ගහනවා අතන පොඩි කරත් පාට පේනවා වගේ යම්මට එක්කේ නෑ මොකද්ද බලන්න අන්න අතන එකක් තියෙනවා
මට එකක් හම්බුණා. තව දෙකයි ඕනේ. හරිද? ඒ දෙකත් කොහමද හොයාගමු. මේ හරිය සලාවරයාට තියෙනවා. හරිද? තාම හම්බුන්නේ නැහැ. මොනව කරන්නද? අයින් පොඩක් ගිහලා බලමු. හම්බෙයිද කියලා. අන්න අතුරුට තියෙන එකක් තියෙනවා. අන්න අතර. ඒතර කහ පාටේ තියෙන්නේ. හරිද? දැන් රතුද කොද්ද හම්බුන පාට? මට මතක නැහැ. මේ හරියට ඇති. මේ හරියට තියෙන වෙලාවට දැන් නැති වුණාට අර පැත්තේ බලමු. පොඩ්ඩක් අර පැත්තට ගිහලා බ්‍රයිට්නස් පොඩ්ඩක් වැඩි කරලා බලන්න. කවුරුරයි නා මේ මාත් බ්‍රයිට්නස් වැඩි කරගන්නම් පුළුවන් තරම්. අපි මෙතන නගලා බලමු. පේනවද එකක් කියලා. කොහොම හරි නතන්ට රතු එකක් ගන්න. රතු එක තමයි හොයන්න තමයි තියෙන්නේ. අම්මට මේ තියෙන්නේ. කලින් දැක්කේ නෑනේ. අපරාධේ. කොහොම හරි මේක පොඩක් ගිහලා බලන්න. අරින්න. හරි අරිනවා. කොහොම හරි දැන් අරිනවා. හරිද? දැන් අපි මෙතන උඩට යන්න. උඩට ගිහලා ওই ටික ඇතුළට දාලා එළියට එන්න දාදී. මේකේ උඩින්ද දන්නේ පොපි නේද කියන්නේ. අඩිසලුණේ පේන්නවත් නෑ. කැමරාවකුත් තියෙනවා පේන්නම. අපි දන්නේ ඕවා. අපි ඔය එකලා තියෙනවනේ අපි දන්නේ නෑ. ආය අවුලක් නෑ කොහොම හරි. මෙතනට තාන්න තමයි තියෙන්නේ. දැම්මම පස්සේ අතනින් ගජමැටික් එකක් ගිහිල්ලා අරක රතු පාට රෙඩ් හැට් එක මෙතනට අරන් එනවා. හරිද? ඊට පස්සේ පොඩක් සවුන්ඩ් අඩුනා මට වැඩි ටිකක්. ඔයාලට කොපිරයිට් අදී ගන්න නැති අඩු කරේ. කොහොම හරි අන්න අතරින් එනවා දැන්. හරිද? ඒක ආවිල්ලා මෙතනට බාර. අපි ඒක ගිහලා ගන්න. මෙතනින් ගන්න පුළුවන්. අපෝ බෑ එතනින් ගන්න. අපි බහැලම ගමු. හරි. රෙඩ් හැන්ඩ් එකක් තාව. දැන් අතන්ට ගිහිල්ලා අපි අත තියලා පොඩි වැඩක් තියෙනවා කරන්න. හරිද? ඔන්න අතන්ට එක අතක් තියෙනවා. මෙතනට එක අතක් තියෙනවා. ඔයාලට කොහොම හරි කියන්න මට පොපි chapter 2 එක ඕන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යටින්. අපි දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් අනිවාර්යෙන් ගේනවා. පොපි chapter 2 එකත් ගේන. හරිද? 1 ගේනවා කියන්නේ 2 ගේන්න බලුක ජන වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ගේනවා පොපි chapter 2 එක. හරිද? අපිත් එක්ක එකතු වෙන්න. මේකට බෑ. අපෝ බෑ. ඒකේ බෝඩ් වැඩක් නැහැ නේ ෆ්‍රෙන්ඩ්ස්. අපෝ ඒක දෙක නේද ගහලා තිබ්බයන්ක. ඔව් දෙක තමයි. උඩට යන්නත් බෑ. බැක් කරනවා මෙමුට. පොඩ ආතල්ලේ. ඒක පොඩ බලමු තවල්. අම්මා කොහොමද? පිටිවසර වැඩනවා ගියපු ගම. අර රෝද කැරගෙන නිකන් රියලිස්ටික් වගේ. එතන අවුලක් නෑ. මෙතනින් යන්න පුළුවන්. මෙන්න මෙතනින් වද්දන්න ඕන. හරිද? මේකේ වද්දලා තමයි ගේන්නේ. මේ හරිය. මෙතනින් යන්න පුළුවන් උඩට. හරි අන්න දැනගත් තියෙනවා. මේ තියෙන නම්බර් 1 එක. හරිද? නම්බර් 1 එකෙන් අතෙන්ට ගහලා බලමු කොහොම හරි එතන වැඩ කරන්න බෑ. එතන අන්න මෙතනදි වද්දන්න ඕන අනිවාර්යෙන්. අපි එතනින් පයින්ද. මෙතනින් පියල්ලට බහිමු. හරි. ඔන්න පයලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනට එල්ල. මේ ලෑන්ඩ් එක අතට ගන්න. හරිද? අන්න ලෝඩින් ඉන් ප්‍රෝග්‍රස් කියලා ඇල්ල. අම්මට පිටිපස්සට යනවා. හරි. ඉස්සරහ කාට ගත්තා. අවුලක් නැහැ. කොහොම හරි යනවා. ආතල්ල වගේ ගේම් එක නෑ. පොඩක් ගහලා බලමු අපි. අර සෙට් එක මම දෙකක් කියන කමෙන්ට් එකක් දාන්න ඕන නම් මේ වාරෙන් දාන්න. හරි. මේ ටික තමයි පොඩක්. මට බය හිතෙනවා මේ ටික. අතර පුපි පිටිපස්සෙන් යවෝ. මෙවලි. චීන් ගානනේ. බය හිතනවා ටිකනේ. මෙන්න බලන්න ටික. පිටිපස්ස බලන්න ඕනේ ඉස්සරහත් බලන්න. ඊට පස්සේ තමයි පාර වෙන්න. මෙන්න මෙතන පොඩ්ඩක් ඔවුනවල් බග්ගුණාද මට උරුවරානේ. හරි සැපයි. හරි එතන බග්ගුණා. හරිද ෆ්‍රෙන්ඩ්ස්? පොඩ්ඩක් අවුල් සහගතයි ගේම් එක නම්. මොබයිල් එකේ පොඩ්ඩක් අවුල් ගහවතයි. කොහොමින් පොඩ්ඩක් ලෝඩ් ගේම් දාලා ලෝඩ් ඔටෝ සේව් දැම්මම නිකම්ම ආයි අපි පල්ලයට මතුවෙනවා. හරිද? ඒක නිසා එහෙම තමයි කරන්න ඕනේ. හරිද? දැන් අපි එතනට තමයි යන්නේ. හරිද? දැන් එතනට ගිහිල්ලා අර දැන් මතුවෙනවා. හරි. අල්ලෙම අතන බග්ගුණා හින්දා පොඩවල් no power. හරි. අපි power එක තමයි දෙන්න ඕනේ. මේක පට්ට ඊසි. හරිද? මේ ගේම් එක විනාඩි 20ක විතර වගේ ගේම් එකක්. හරිද? ෆුල් ගේම් එක ගහනවනේ. විනාඩි 20ක් වගේ 19ක් වගේ තමයි යන්නේ. හරිද? මට ගිහිල්ලා දැන් තියෙන්නේ විනාඩි 19. මට ගහන්නේ නෑ. කියන්නේ මම කියනවා මම කියන්නේ මට විනාඩි 19 විතර ගහ ගන්න පුළුවන් මේ ගේම් එක. බලමු කොහමද කියලා. පොඩක් සෙම මේ දවස් සිටියේ.
අයිස් කාලා හොඳටම සෙම වැඩි වෙලා තියෙන්නේ. හරි මේකෙන් අර පැත්තට අරන් යන්න ඕන. හරිද? ඊට පස්සේ යන්කො අපෝ එන්නේ නැහැ නේද? අය ආවෙන්න. පොඩක් බග් වෙලා තිබුණේ. හරි යයි දෙයි. හරි මෙතනින් ගිහිල්ලා මේ කණුවල වද්දන්න එපා. මුලින්ම අතට ඇද ගන්න ඕනේ. හරිද? මේක අර එහෙම අරන් ගිහිල්ලා අරක අද ගන්නනේ මේ හරි. නැත්නම් අපිට එන්න විදියක් නැති. අත දිගමදී. හරි. දැන් මේක මෙහෙන්න ගිහිල්ලා මේකේ වැද්දුවා අතන්ට ගිහිල්ලා ගැහුවා. හරිද? මෙහෙම යන් ඉස්සරහට හරි ෂේපට හරි ගැහුවා. හරි ගැහුවා. හරිද ෆ්‍රෙන්ඩ්ස්? එහෙම තමයි ගහන්න ඕනේ. හරිද? කැම්මට ගහන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් පාල්ලාට පායි. හරිද? ඔන්න පෑ. ඊට මෙන්න මෙතනට පොඩ්ඩක් දැක්කද? යා පැනම නිකන් මේ යා කලන්ද දාන්න වගේ ගතියක් හැදෙනවා මේකට. පොඩක් ගහලා ඉන්න බලන්න. හරි. පවර් දෙන්න ඕනේ. පවර් එක දෙන්න තමයි තියෙන්නේ. හරිද? පවර් එක ආවා. පවර් අප් වුණා. හරිද? දැන් මෙතනින් අර අතන හරි මේක දැන් අරින්න ඕනේ. හරිද? මේක එකක් ඇද්දම අනිත් එක එයාට තියාලා අදින්න ඕනේ. ඔය අත තියාගෙන මේ අත අදින්න ඕනේ. ඊට පස්සේ ඒ අත අරගෙන අනිත් අතට තියලා ඒක අදින්න ඕනේ. අර අතේ පොඩ රතු එක හරිද? හරි ඊට පස්සේ ඒකත් යනවා එතනට. ඊට පස්සේ අරක ටොයි එක මේක වෙනකන් ඉන්න වෙනවා. හරිද? අර අතන පොඩි ඇහක් තියෙනවා. ඒක අපේ දිහා බලන් ඉන්න. හරිද? ඔය තන ඇහ පොඩ වෙනවා. පොඩි අපරකේ. ඔය අපේ දිහා බලාගෙන ඉන්න. හරි. පොඩ ඇහැට ගහලා බලන්න. යන්නේ නැහැ එතනින් යන්නෙම නැහැ. හරිද? එහෙන් අපේ ගෙදර එහා ගෙදර ඉන්න මේ සීයේ දුක කෑ ගහනවා. හරිද? අර පැරෙන්න ගන්න දෙනවා වීඩියෝ එකක් ගත්තම ඔක්කොම මොකක් වෙන කෑ ගහනවා. හරිද? ඒ කවුලක් නැහැ. දැන් අපි වීඩියෝ කරලා හරිද? මේක දුර ඇරෙන්නේ නැහැ. පොපි ආයෙනකන්. හරිද? දැන් පොපි ආවට අතත්තන්න ගිහලා ටොයි තිබ්බට පස්සේ අර හැනම් බලාගෙන ඉන්නකොට පැලෙන්නව හරිදනකොට ඒ අපේ පැත්තේ හැරෙනවා. හරිද? අපිට එයාට ගහන්නත් බෑ. එයාට වදින්නෙත් නෑ. හරිද? ටොයි තාව නෑ. හරිද? ටොයි එක තාම ඇතුලේ හැදෙනවා ඇති. අපි මොනව කරන්නද? ඒකටත් වෙලා යනවා. අපේ කාලේ නාස්ති වෙනවා නිකන් අපරාධේ. කොහොම හරි අවුලක් නෑ. කොහොම හරි මේකෙන් පස්සේ දිවිල්ලක් තියෙන්නේ. අයි පණ කඩාගෙන දුවන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි හොඳම බීචරිය පටන් ගන්න. ඒක නිසා අපිත් එක්ක දැන්වත් දෙමුදලා ඉන්න. අපි subscribe කරලා නැත්නම් subscribe කරලා ඉතින් අපි channel එක අලුත් කෙනෙක් නම් දැන් subscribe කරලා ඉතින් like දාන්න comment දාන්න. Poppy chapter 2 එකත් ඕනම නම් ළඟදිම ඕනේ නම් Poppy chapter 2 එකත් ඕනම නම් දාන්න comment section එකේ දාන්න. ඔහොම කියන අතරේ මම brightness ටිකක් අඩි කරගන්න ඔයාලට කවුරුට පේනවද දන්නේ නැහැ. ඒ නිසා මෙතනට දැන් ටෝවිය දාලා තියෙන්නේ. හරිද? දැන් දොර ඇරෙනකන් දැන් අපි ඉන්නවා. හරි දොර ඇරෙනවා. දොර ඇරෙනට පස්සේ ඇතුළට යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පොපිය එතන ඇතුලෙන් එනවා. හරිද? ඒක තමයි මම ගේම් ප්ලේස් බලලා තියෙනවා ටික. අප්පට එන්නේ නැහැ නේ ඔක. තාම ආවේ නැහැ. මම ළඟටම ගිහිල්ලා ඉලා තියෙනවා. ආවේ දැන් පළවෙනි පාර කොහොමත් එන්නේ නැහැ. දෙවෙනි පාර යන්න ඕනේ. එකක් ගෙන ගන්න ඕන. කොහෙන්ද බලන්න ටිකක් ගිහිල්ලා ළඟටම ගෑනලා බලමු. හරිද? දැන් ළඟටම ගියා. හරිද? එතන ළඟට ඉන්න දැන් නා. හරිද? දැන් යන බලන්න ටිකක් දැන් ළඟට ටික ආසාවට බලන්න ඒක වුණාට අන්න හරි. බට් එනවා පිටිපස්ස බලන්න එපා දැන්. පිටිපස්ස බලන්න නැතුව දුවන්න තමයි තියෙන්නේ. දැන් මෙතන උඩ පයින්නවා. හරි. උඩ පැනලා දුවලා යන් අපි ඉක්මනට අපි මෙතන සායිව තමයි වෙන්න ඕනේ. හරිද? පොඩක් කරුණ යන බ්‍රයිට්නස් වැඩි කරන්න බලන්න මට කරන්න දෙයක් නැහැ දැන්. දැන් නම් කොහොමත් කරන්න දෙයක් නැහැ. හරිද? අඬදරි පොපි එනකොට මම මෙතනින් පැල්ල යනවා. හරිද? ඒක තමයි කියන ගහන්න තියෙන්නේ. මෙතනින් යන්න බෑ. යන්න බෑ. හරි. උඩට ෂේප්. තුට යන බහිම. හරි එතන යන දුවන්න තමයි තියෙන්නේ. හරි ඉතින් දුවනවා මම හොව ගාලා මට බයද. කයි කියවගෙන යද්දි ටික මේ අමාරු ගහන්න පේක හරි. ප්ලේ කරන්න අමාරුයි කියව යද්දි. පොඩ්ඩක් මෙතන පොඩි අරක් වෙනවා බග් වෙනවා වගේ. යන්න බෑ අයියෝ. හරි. පළවෙනි පාර ඇල්ලුවා. ඩෙඩ්. අයියෝ ෂි. ප්‍රාද ළඟට වෙලා හිටියේ ෆ්‍රෙන්ඩ්ස්. අවුලක් නැහැ. දෙවෙනි පාර ගහනවා. මේ පාර ගහනවා ෆ්‍රෙන්ඩ්ස්. ගහන එක ගහනවා. ගැවුනත් තමයි සඳුනේ වෙයි. හරිද? මම නව සම්පූර්ණ අයින් කරනවා. හරි කොහොම හරි ලෝඩින් ස්ක්‍රීන් එකේ තියෙන්නේ දැන් හරිද? දැන් මම මැරුණානේ ආයි. දැන් ඔන්න ආයි අලුතෙන් ගහන්න තමයි වෙන්නේ. හරිද? දැන් හරි වැටෙන දැන් ගේම් එකට. හරිද? ඔන්න දැන් ඕපන් වුණා ගේට් එක. අපිට දැන් දුවන්න තමයි තියෙන්නේ. ආයි මේකව ගේන්නගෙන. හරිද? දැන් ලෝකෝ ළඟටම ගිහලා ගෙන්න ගන්නවා. හරිද? යන්නේ නැහැ. හරි. මම පිටුවතර යනවා. සෝරි. හරියට අපි ළඟට ගිහලා ඉන්නේ.
තියන් තුම් මේ පාර ගන්න නැත්තම් මගේ නම ඉවරයි මගේ නම සඳු කියන කැලේ කපන්න යනවා ඊට පස්සේ ඉතුරු වෙනවා මගේ නිම්සර කියන කැලේ ඉතරයි හරිද මේ කොටස් ගේම් එකක් හින්දා නැති කරගන්න හොඳ නැති හින්දා දැන් මේ පාර මං අනිවාර්යෙන් ගහනවා මේ පැත්තට යනවා අනිත් පැත්තට යනවා පාරවල් හොයාගන්නත් බෑ මේ හදිසියට මේක සහින් කියන හින්දා බයට හරිද දැන් යා අපි ස්පීඩ් එකට යනවා ඔය පැත්තේ යන්න බෑ හරි අපි දන්නවා ඒක හරි මට රයිට් ෂේප් හරි මණ්ඩයා පිටිපස්සෙන් බඩක් එනවා මගේ බඩට පස්සෙන් පන්නනවා ඔය හෙතනින් ගියා අනිත් පැත්ත ඇරුණා නෝ කියලා දීප දැක්කද විත්තිය දැක්කනම් මට බලන්න දෙක නැත්තම් මට කරන්න දෙන්නේ නැහැ මුකුත් වීඩියෝ රිවයින් කරලා ගිහලා අනේ පිටිපස්සට ගිහලා බලන්න හරිද නවත්තලා බලන්න මම ඒක යන යන කියන්න ඕනේ නෑනේ මේ පාත්‍ර ගියා පැන්න පල්ලයට ගියා පැන්න දිව්වා යෝ අම්බි වැරෙන්න නම් පාව හැරෙන්න ඕනේ බය වුණා අයියෝ මෙතනින් ලොක්ුණා ඉක්මනට දොරාරින් අපිට දුවන්න තියෙන ඉක්මනට අපි දුවනවා හරියට අපි දුවනවා කොහමරි ගේම් එකේ ගිහන් තමයි ඉන්නේ ඔය ගියා අතන තියෙන බොක්ස් එක වට්ටන්න මොකක්ද යන තියෙන බොක්ස් එක ඔක වට්ටන්න ඕන අපි හරි කොපියද ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් මං කිව්වා ගහනවා කියලා ඔන්න ගැහුවා ඉතින් පරිස්සමෙන් බිමට තමයි වැටෙන්න ඕනේ දැන් හරි කැම්බට වැටුණා එච්චරයි වෙන්නත් ඕනේ දැන් අප්පොපිත් ඉවරයි මේකත් ඉවරයි උඩ තිබ්බ අරකට ඉවරයි හරිද ඒවා මම හරියටම හදයි දන්නේ නැහැ ඔය පිච්චර් chapter 2 එක ඕන දැම්ම එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අලුතෙන් ඉන්නේ subscribe පාරක් දාලා එකතු වෙන්න chapter 2 ඕන නම් කමෙන්ට් එකක් දාන්න chapter 2 එක ඕන නම් අනිවාර්යෙන් comment section එකේ කමෙන්ට් එකක් දාන්න මට ඔයාලට දෙන්න පුළුවන් මේ වීඩියෝ එකත් මට මම ඔන්න මේ කොටස මගේ අයින් වෙන්නේ නැහැ හරිද සඳව කියන challenge එකක් වින් කරා මං හරි කොහොම හරි කිව්ව විදිහට වින් කරා ඔන්න ගහලා තියෙනවා run no return stop එක ගහලා තියෙනවා අපි යන ඇතුළට යන්න කියලා තමයි කියලා තියෙන්නේ අර මේ යන්නේ ගේම් එකේ රෙඩ් ෆ්ලවර් එක හොයාගන්න තමයි රෙඩ් ෆ්ලවර් එක හොයාගත්තා අපි දැන් ඒක ඇතුළට යනවා හරිද ගේම් එකේ එන්ඩ් එක මේක වෙන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන් ස්ටාර්ට් එකක් වෙන්නත් පුළුවන් හරිද දැන් පොපි පළවෙනි පාර්ට් එක දැක්කේ අපි හරි රතු එළියක් තියෙන පොඩි කාමර දෙයක් හම්බුණා කාමරය ඇතුළට කියලා තමයි බලමු පොඩ්ඩක් නිකන් ලැග් එකක් යයි මෙතනදී පොඩ්ඩක් ලැග් එකක් ඔන්න ලැග් එකක් යනවා පොඩි ගණන් ගන්න එපා පොඩ්ඩක් ස්කිප් කරලා බලන්න හරි මං කිව්වේ ලැග් එකක් යනවා ටිකක් හරිද ගණන් ගන්න එපා හරි you open my case කියලා කියයි දැන් හරි කිව්වා දැන් ඉඳලා හමාරයි ඉතින් පරාදේ ඕපන් කරේ කේස් එක හරිද හරි අන්න උඩින් copy playtime.com කියලා ගලිය ගේම් එක ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් දැන්ම like comment එකක් දාලා subscribe කරලා එකතු වෙන්න ඉතින් මොකද කරන්න එපා ඔයාලා ඔය බලන්න නැත්නම් skip කරලා වෙනස් වීඩියෝ එකට යන්න පුළුවන් මගේ දාලා තියෙන වීඩියෝස් Delta Force එකේ part 2 එකයි part 1 එකයි ඒකේ දාලා තියෙනවා හරිද ගිහලා බලන්න ඒකත් හරිද බලන්න නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න අපේ YouTube channel එක අලුත් channel එක නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න like comment දාන්න Poppy Playtime chapter 2 එක ඕනෙම නම් description එකේ නෙවෙයි මේ comment section එකේ දාන්න Poppy chapter 2 එක ඕනේ කියලා හරිද මම අනිවාර්යෙන් කියනවා දැන් මොකද ඒකත් දාලා ගේන්න හරිද ඔය ටික බලන්න intro ටික හරි friends ඉතින් මේ කෑල්ලටන් අයින් වෙන්නේ නැහැ හරිද challenge එක win කරා මම හරි ඔන්න කියලා දෙන්නේ මම win කරා ඉඳන් මේ කෑල්ල අයින් වෙන්නේ දැන් subscribe කරලා එකතු වෙන්න අපිට 20 subscribers ගහන්න තියෙනවා 20 subscribers ගහන්න තියෙනවා කොහොම හරි දැන් ටිකනේ 19 හරිද 19 20 ගහන්න ඕනේ වීඩියෝස් වලට viewers ලා 200 පහු කරනවා ඒත් subscribers නම නැත්තේ හරිද බලන අය අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න හරිද